ඉතින් කොහොමද පුංචි ඔයාලට? ඔන්න මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඔන්න පුංචි පුතේ එකමත් එක කාලෙක එක කැලෑවක හාපැංචෝ දෙන්නෙක් හිටියා. මේ හාපැංචෝ දෙන්න සෙල්ලම් කරන්න හරිම කැමති. ඉතින් දවසක් බෝලයක් අරගෙන මේ දෙන්න කැලේට වෙලා සෙල්ලම් කර කර හිටියා. ඉතින් මේ දෙන්නා සෙල්ලම් කර කර ඉන්නවා මේ කැලෑවේ ඉන්න නරිහාමි දකිනවා. ඉතින් මේ කපටි නරිහාමිට ආසාවක් ඇති වෙනවා අර පුංචි හාපැටව දෙන්නගේ හාමස්වල රස බලන්න. ඉතින් මේ හාපැටව දෙන්නව අල්ලගන්න උපායක් කල්පනා කරපු නරිරාල මේ හාපැංචෝ දෙන්න එහා මෙහා යන කැලෑ පාරේ බොරු වල කපනවා. ඉතින් මේ නරිරාල අර බොරු වල ඇතුළට බැහැලා ඒක වලක් නෙමෙයි කියලා පේන්න උඩින් කොලාතු වලින් වහගෙන ඒ වල ඇතුළට වෙලා අර හාපැටව දෙන්න එතනින් යනකම් බලාගෙන හිටියා. ඉතින් මෙන්න මේ වෙලාවේ කැලෑවේ ඉන්න අලිරාලත් මේ පාරෙන් ගමනක් යන්න පිටත් වුණා. ඉතින් අතරමඟදී අර කපටි නරිරාල කපපු බොරු වලට මේ අලිරාල ඇදගෙන වැටෙනවා. ඔන්න ඉතින් අලිරාලගේ ඇඟට යට වුණ නරිහාමි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් අර අලිහාමි මේ උණ මොකුත් දන්නේ නෑනේ. ඉතින් මේ අලිහාමි අර නරිහාමිත් එක්ක එකතු වෙලා කොහොම හරි අර වලෙන් ගොඩට එනවා. ඉතින් හරිම අමාරුවෙන් ගොඩට ආපු නරිහාමි එයා කරපු මේ නරක වැඩේ ගැන අලිහාමිට කියනවා. ඉතින් ඔන්න ওই වෙලාවේ අලිහාමි නරිහාමිට කියනවා අනුන්ට කපපු වලේ Tamanටම වැටෙන්න සිද්ධ වුණා නේද කියලා. ඉතින් මේ වෙලාවේ නම් නරිරාලට හුඟක් ලැජ්ජ හිතෙනවා. ඉතින් මේ නරිරාල අර අලිහාමිගෙන් සමාවත් ඉල්ලලා හරිම අමාරුවෙන් ආයෙනම් මේ වගේ කිසිම නරක වැඩක් කරන්නේ නැහැ කියලා හිතාගෙන කැලෑව ඇතුළට ගියා. ඉතින් පුංචි පුතේ ওই විදිහට තමයි මේ කපටි නරිරාලගේ හාපැංචෝ දෙන්නගේ කතාව අවසන් වෙන්නේ. පුංචි ඔයාලට ආයෙත් දවසක මේ වගේම ලස්සන කතාවක් අරගෙන මම එනවා. එතකන් පුංචි ඔයාලට සුබ දවසක්.